අනන්‍ය හැපි කේක් වලට ආදරය කරන ඔයාට අද වීඩියෝ එක බෝනස් වීඩියෝ එකක්. එක වීඩියෝ එකේ කේක්ස් දෙකක් හදන වීඩියෝ එකක් තියෙනවා. Hello everyone, welcome to Ananya Happy Cake. Yay! හරි, ඔන්න මුලින්ම චොක්ලට් කේක් එක චොක්ලට් ලවර්ස්ලාට. මේක කිලෝ එකමාරක චොක්ලට් කේක් එකක්. මේ ඕඩ එක මට ආවේ බහරේන් වලින්. ආදරණීය හස්බන්ඩ් කෙනෙක් එයාගේ වයිෆ් ගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි මේ සර්ප්‍රයිස් එක අපිට අරගෙන යන්නේ කියලා කිව්වේ. ඉතින් මේ විදිහට චොක්ලට් කේක් එක හදලා මැද අයිසිං කරලා චොක්ලට් චිප්ස් වලින් පුරවලා මේ විදිහට අපි ක්‍රම් කෝඩ් කරලා තමයි මේ කේක් එක ඔයා බලන්න කොහොම ලස්සනට එනවද කියලා. අනිත් කේක් එක අපි හදන්නේ ඕස්ට්‍රේලියාව වල ඉන්න ආදරණීය දුවෙක්. එයාගේ අම්මිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් තමයි ඒ ඕඩර් එක අපිට දුන්නේ. ඉතින් මීගමුවට තමයි අපිට මේ කේක් එක අරන් යන්නේ. එතකොට ඉතින් එකම දවසේ පිටරටවල් දෙකකින් ආපු ඕඩර්ස් දෙකක් අපි මේ විදිහට රෙඩි කරගෙන යනවා. මේ කේක් එක ගැන විශේෂයෙන් කියන්න ඕනේ කස්ටමර් ඕඩර් එක ප්ලේස් කරේ ලාස්ට් මොමන්ට් නිසා එදා අපි ෆුල් පැක් කරලා හිටියේ. ඉතින් එදාට මට මේ ඕඩර් එක කරන්න බැහැ කියලා මම කෑෂ් රිෆන්ඩ් කරන්න හදද්දි තමයි ඒ නංගි කිව්වේ අක්කේ ඔයා පුළුවන් දවසක කේක් එක අරන් යන්න. මොකද මගේ අම්මා ඔයාට ගොඩක් ආසයි. ඉතින් ඔයා තමයි යාට කේක් එක අරගෙන යන්න ඕනේ. ඒ හින්දා කේක් එකටත් වඩා ලොකු ඩෙලිවරි ෆී එකක් ගෙවලා ඒ නංගි අපිට ෆ්‍රී දවසක කේක් එක අරන් යන්න කියලා තමයි කිව්වේ. හැබැයි ඉතින් එහෙම කරන්න මම කැමති නෑ. ඒක නිසා එදා යන්න බැරි වුණත් අපි එදා එයාගේ අම්මිගේ බර්ත්ඩේ දවසේ අපි පැක් වෙලා හිටියත් ඉමීඩියට්ලි අපි පුළුවන් ළඟම දවස් දෙකකට පස්සේ අපි දාගෙන මේ විදියට කේක් එක arrange කරගෙන මේ ගමුවට අරගෙන ගියා. ඉතින් ඒක තමයි අනන්‍ය හැපි කේක් අපිට ලැබෙන ආදරය, විශ්වාසය සහ ගෞරවය. මම දිවි හිමියෙන් රකින්න දේ. මට ලැබෙන ඒ ආදරණීය ජනතාවගේ ආදරය, ගෞරවය, විශ්වාසය මම ඉතින් මගේ පණ හා සමානව රකින්න කෙනෙක්. අපේ ලංකාවේ මිනිස්සුන්ට බිස්නස් කරන්න තේරෙන්නේ නැහැ කියන එක සමහරක් වෙලාවට ඇත්ත කියලා මට තේරෙනවා. මමත් කස්ටමර් කෙනෙක් විදියට තව තැනක සර්විස් එකක් ගන්න ගියාම. ඇත්තටම අපේ මිනිස්සු දන්නේ නැහැ බිස්නස් එකක් කොහොමද තව කෙනෙක්ට ප්‍රසන්ට් කරන්න කියලා. අහංකාරකමින්, උද්දච්චකමින්, අර අපි කියන්නේ යාගේ ලොකුකමින් නම් කවදාවත් බිස්නස් කරන්න බෑ. මොකද අපි මොන උගත්කමක් තියෙන අය වුණත්, අපි මොන තරම් පොහොසත් වුණත්, අපි හොඳ සමාජ තත්ත්වයක් තියන් හිටියත් බිස්නස් එකක් කරද්දී කස්ටමර්ට අපේ උගත්කම, අපේ සමාජ තත්ත්වය, අපේ වත් පොහොසත්කම් අදාළම නැත. එයා එතනදි කස්ටමර් is the king. ඒක නිසා අපි කොයි තත්ත්වෙ හිටියත් කස්ටමර්ට රෙස්පෙක්ට් කරන්න, රෙස්පෙක්ට් කරලා කතා කරන්න, එයාට හොඳට ප්‍රසන්ට් කරන්න, එයාට ෆ්‍රෙන්ඩ්ලි යාගේ සර්විස් එක යව තේරුම් අරගෙන දෙන්න. මෙන්න මේ දේවල් ටික උපරිම හදවතින්ම භක්තියෙම කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඕනම බිස්නස් එකක් ලොකු බ්‍රෑන්ඩ් එකක් වෙන තැනට වෙනකන් ඒ කස්ටමර් කවදාවත් අපෙන් ගිලිහෙන්නේ නැතුව ඉන්නේ. ඉතින් අනන්‍ය හැපි කේක් අපේ දියුණුවේ එකම රහස එච්චරයි. අපි ළඟට එන කස්ටමර් මොන තරාතිරමක වුණත්, කවුරු කොහොම වුණත් උපරිම භක්තියෙන් එයාට සලකලා, ගෞරවයෙන් සලකලා එයාගේ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න නිරන්තරයෙන්ම අපි ලෑස්ති වෙලා ඉන්න. ඉතින් බලන්න මේ කේක්ස් දෙක දිහා බලනකොට මට ඇත්තටම හිතුණා පාට කියන්නේ අපේ ජීවිතේ කොච්චර ලස්සන කරන දෙයක්ද බලන්නේ. වර්ණවල තියෙන ලස්සන ඒ පාට ඇත්තටම හරිම ලෝභයි මේ වගේ කේක්ස් හදපු දවස්වලට. ඒ වුණාට මාරු සතුටුයි මගේ අද්දකින් මෙච්චර ලස්සන කේක්, මෙහෙම රස කේක් මේ වගේ අපේ ආදරණීයන් සතුටු කරන්න හැදෙන එක ගැන. ඉතින් ඔන්න මේ එක්කෙනෙක් සර්ප්‍රයිස් වුණා. අපි මේක පිළියන්දලට තමයි අරගෙන ගියේ. එයාගේ හස්බන්ඩ් තමයි මේක එව්වේ. මේක දීලා ඊළඟට අපි දැන් යන්නේ මීගමුවට. ඉතින් මීගමුව යන එක අපිට නම් ටිකක් ලේසි පහසු වැඩක් නෙමෙයි. ලොකු දුරක් තියෙනවා අපිට ගෙවාගෙන යන්න. ලොකු කාලයක් වැය වෙනවා මීගමු ගිහිල්ලා එන්න. ඉතින් ඔය විදිහට එදා අනන්‍ය හැපි කේක් අපේ අතින් මේ විදිහට ආදරණීය සතුටු වුණා. ඉතින් එහෙනම් ඔයාලත් මේ වගේ ලස්සනට රසට කේක් හදාගන්න විශ්වාසයෙන් එන්න. අදත් වීඩියෝ එක බලුවට ආදරේ.